කොහොමද ඔයාලට ප්‍රියා ඩේලි ව්ලොග් මගේ YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්න ලබනවා. අද ඔන්න නැගිටිනකොට වෙලාව 7යි කාලයි. මොකද හස්බන්ඩ් උදේ 5:00ට ගියා වැඩට. ගෙදර හිටියනම් එයා යන්නේ 3:00ට. මෙහි හිටියට පස්සේ 5:00ට නැගිටලා තමයි ගියේ. ඔන්න මං ඉතින් උදේ පාන්දර නැගිට්ට ගමන් කොරිඩෝරට ආවා. හරිම ලස්සන පරිසරයක් ගමක් වගේ. ඒ වුණාට ගමේ අපේ තාත්තගෙන් තියෙන රැකවරණ නම් මට නෑ. ඊට පස්සේ යාළුවනේ මම හොඳට නැගිට්ට ගමන් ඔළුව පීර ගත්තා. මං ඉතින් හරි ආසයි වල දන්නවනේ මිදුලට බහැලා ඔළුව පීරන්න. මේ ඉතින් බහින්න මිදුලක් නෑනේ. මං ඉතින් කොරිඩෝර ගාවට ගිහිල්ලා හොඳට ඔළුව පීර ගත්තා. ඊට පස්සේ යාළුවනේ මං හාල් ටිකක් මේ විදිහට රයිස් කුකර් එකකට දාගත්තා. අද හස්බන්ඩ් උදේ පාන්දර කාලා ගියේ නෑ. මොකද යාළුවට අද ලේ එකක් චෙක් කරන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ යාළුවනේ මං ඉතින් හොඳට කාමරේ අස්පස් කරගත්තා. හොඳට පිය දාලා හොඳට අතුපතු ගාගත්තා. ඊට පස්සේ යාළුවනේ මං ඔයාලට පෙන්නුවේ අර පඩි වෙලත් මං හිමින් සැරේ අතුපතු ගාගත්තා. බත් එක නම් හරි යාළුවනේ. අපි බලමු. ඔන්න මං හදාගත්ත බත් එක. මම අර රයිස් කුකර් එකට හම්බෙන්නේ පොඩි කෝප්පයක්. ආල්මයි ආන්න එක එකල්ලි පෙත් ගහගත්තේ. ඒත් මට වැඩි අර. මං ඉතින් මේක හස්බන්ඩ් එනකන් අද කනවා. පරිප්පු මාළුවක් හදා ගන්න ඕනි. හදන්න විදිහක් නැහැ. වතුර අර බෝඩින් එකක් එහෙම වතුර ගහලා නැහැ. වතුර ඉවරයි කියලා දන්නේ නැහැ. දැන් මම පල්ලෙහාට ගිහලා කියන්න ඕනි අක්කේ වතුර ඉවරයි කියලා. මම ඉතින් මේ දැන් කොරිඩෝරටලා ඉන්නවා. පාර දිහා බලාගෙන පාරේ තියෙන වාහන ටික ගණන් ගන්නවා. යාළුවනේ ඩෝසරයක් ඇවිල්ලා කාගේරි වත්තක් කපනවා. ඒක දිහාවත් බල බල ඉන්නවා. බලන්න යාළුවනේ මම එළියටලා ඉඳගෙන ඉද්දි මෙන්න මෙයා මේ ජනේල ගාවතින් ලයිට් කරන ටිකේ ඇහිලා මම දුවගෙන ඇවිල්ලා රෙදි ටික ගත්තා. ඔය ජනේලවල තියෙන ලැබෙ මෙතන පැනලා එහෙම එළවලු ටික කෑවනම් එහෙම අපිට කන්න වෙන්නේ නැහැ. ඊයේ මහත්තයා කිව්වත් ඒක බලාගෙන මුන් පණී තියෙන දේවල් ඔක්කොම ටික අරන් යයි කියලා බලාගන්න. දුවගෙන ආවා මම. නැත්නම් ඉතින් හිඟන්නගේ පාත්‍රයට හෙන ගැහුවා වගේ වෙනවා. හරි යාළුවනේ වතුර දැන් එනවා. දැන් ඉතින් මම මේ බත් එක තුවාලයකට දාලා ඒකෙම තමයි පරිප්පු මාළු හදන්න තියෙන්නේ. නම් එකතු වෙන මගේ channel එකත් එක්ක. බත් එක මේ පිටානකට දාන්න. පිච්චෙන හරි යාළුවනේ බත් ටික දාගත්තා. දැන් මේක ආයෙත් පොඩ්ඩක් තියලා නැත්නම් ආයෙත් මුදුවේ චොස් ගන්න ඉච්චරයි. ඊට පස්සේ අපි පරිප්පු මාළු හදන්න ඕනේ.
යාළුවනේ මං ඉහිරෑ පරිප්පු වල දීලා දැම්මා. මහත්තයාට කාලයක් නොගියන්නේ කිව්වා. එයාට කන්නත් එපා බෑ කිව්වා. ඒ කියන්නේ ඒකත් චෙක් කරන්න ඕනේ. මම දැන් තමයි හදන්නේ. පරිප්පු ටික දාන්න. පරිප්පු ටිකක් වැඩිම. කරපිංචා වල ටික දාගන්න ඕනේ. කරපිංචක් ගත්තේ රුපියල් 20ක් දීලා. අර නන්ද කෙනෙක්කින් එයාගේ. මං ගෙදරදී කරපිංචා විසික් කරා. ආගේ දැනින්නේ දැන්. ඊට පස්සේ දැන් අපි මම පීයක් ගත්තා. මේ පීයාරුනේ 220යි. අදුන ටිකක් කපා ගන්න. එළුණු කපන දැල්ල ගෙදරේ. ඒක ගෙනාවේ නෑනේ. මේක තමයි කපා ගන්න දෙන්නේ. ඉතින් ඉස්සරේ බබ්බි කරන් එනවා. කපන් දෙන්න කොහොමද ඒක හදන්නේ? මෙන්න කපලා මේකටම දාන්න. එක ගෙඩියක් ඇතියල් අනිත් ඊට පස්සේ තුන පහ ගෙදර ඉඳලා මේ වගේ තිබ්බ බෝතල් තිබුණානේ අස්සන් තමයි තියාගත්තා. මේ තමයි නැත්තේ වයින් හරියට හදාගන්න තව කල් යනවා. ඊට පස්සේ මිනිස් කුඩු චුට්ටක් දාන්න සැරයි පුරාම. ඊයේ හොද්දාකට මිස්සරින්න. මේ කහ ටිකක් ගත්තේ කාඩෙන් ගෙදර ඉතිනම් කහ තියෙනවනේ ගෙදර. හැමදේම අගේ දෙරින්න ඒව නැති වෙන්න ඕනේ. එහෙනම් තියෙන කාලේ ඒව පරිස්සම් කරලා. දැන් නම් මට හොඳට මගේ දෙන්න ටිකක්. යාළුවනේ පොල් ගත්තත් මාළුවට කිරි දාන්න පොල් ගත්තත් ගාන්න හිරමනයක් නැහැ. ඒ හින්දා මං මේකව මහත්තයාට පොල් කිරි පැකට් එකක් අරන් ඉන්න කියලා. අපේ අම්මට කිව්වා. අපේ අම්මා කියනවා මේක කන්න හොඳ නෑ කියලා. ගෙදර එන ආවහම හිරමනයයි පොළුයි අරන් යනවා. මං ඉතින් දැන් මේක කරලා ඇත්ත තමයි කිසිම අහක් නැහැ. මොකද කරන්නේ? මේක දාගන්න. ඊට පස්සේ දාගත්ත පරිප්පු. ඊට පස්සේ මේක වහලා ස්විච් එක දාන්න ඕනේ. මේකේ ස්විච් එක දාගන්න. යාළුවනේ මේවා හොඳට හොදගන්න ඕනේ.
පිහියක් හොදගමු. දැන් අපිට පියදා. හරි. තියෙන්නේ යාළුවනේ මං හදාගත්ත රයිස් කුකර් එකේ හදාගත්ත පරිප්පු මාළුව. මම බත් කනවා. බත් ටිකක් හදාගත්තා. ඊපස්සේ පරිප්පු මාළුව ගත්තා. කන්න. ගෙදර හදන අම්මගේ පරිප්පු මාළු කරන්න නැහැ. හරි මගේ යාළුවනේ මම විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මම බෝඩින් කාමරේට ආවා කියලා නෑ. මගේ යාළුවෝ මගේ වීඩියෝ බලනවා. බොහෝම ස්තුතියි. බොහෝම පිං. ඔයාලා දාන කමෙන්ට් බල ඇත්තටම මගේ පාළුව පොඩ්ඩක් නැති වෙනවා. ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න. මගේ හිත තව පොඩ්ඩක් ධෛර්යමත් වෙන්න. ඔයාලා දන්නවනේ මම අපේ අම්මයි තාත්තයි දාලා බොහොම අමාරුවෙන් ඔයාලා දාන කමෙන්ට් එකෙන් තමයි පොඩ්ඩක් හරි සතුටින් ඉන්නේ. මහත්තයාත් වැඩට යනවනේ. ලෝනේ මං අදට ගිහිල්ලා එන්නම්. ආයි මං ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. මෙහෙට නම් පොඩි පොදයක් යනවා. දැන් අපේ තාත්තා කතා කරා හෙට වහින්න ඇල්ලු. මෙහෙට නම් පොඩි පොදයක් යනවා. එහෙනම් මගේ යාළුවනේ මං ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක බලන්න, බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මුළු සරණයි ඔයාලට.